guys, අද 20 ඉරිදා මම පරිප්පු වඩේ හදනවා. අද අලුත් එක්ක පොඩ්ඩක් එළියට යනවා. අවුරුද්දට ඉක්මනේ පොඩ්ඩක් යාළුවොත් එක්ක පික්නික් එකක් වගේ ගිහිල්ලා පොඩ්ඩක් අවුරුදු ගේම්ස් ප්ලේ කරන්න තමයි අද ප්ලෑන් එක තියෙන්නේ අපි කට්ටියගේ. ඉතින් කට්ටිය එක එක කෑම හදාගෙන එනවා කියලා කිව්වා. මම පරිප්පු වඩේ හදන්නයි ගත්තේ. මට පරිප්පු වඩේ හදන්න මම පරිප්පු ග්‍රයින්ඩ් එකක් නැත්නම් බෙලර් එකේ පොඩ්ඩක් පිළිපෙල දාලා ඒකත් ග්‍රයින්ඩ් එකක් නෙමෙයි මේක පිච්චුවා. ඉතින් දැන් මම අතේ කෙටුවා. අපේ කෙටුවා කියන්නේ වන් ගෙඩිය දාලා කෙටුවා. ඉතින් මේ විදිහට ඒකට ලුණුයි කරපිංචා නයිකොචි වල දාගත්තා. නයිකොචි කොහමද කියලා ගන්නවනේ ඉන්න ඉච්චා වගේ. ඉතින් දැන් හදන්න යන්නේ. අදුලංජන කඩේ ගියා මේ හරියට යන්නේ බ්ලෙන්ඩ් එකක් කරගෙන ග්‍රයින්ඩ් එකක් කරගෙන ඉන්නේ. මොන උසෙන් හිටන්නේ. මේ වුණාට මම වැඩි කරගත්තා. දැන් යා ඉන්න පරක් වුණා මම හදන්න යන්නේ. ටිකත් හදාගෙන යාළුවොත් ඔක්කොම එකතු කරගෙන අපි හැමදාම යන ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ එතන ෆුට්බෝල් මැච් එකක්. ඉතින් ගොඩාක් කට්ටිය පිරිලා හිටියා එතන. ඊට පස්සේ ඊළඟම තමයි මේ ගාඩන් එකක් තියෙන්නේ. අපි එතෙන්ට ආවා. එතනත් අද මේ දවස් මම හිතන්නේ ඊදා දවසක් ඒක නිසා සෙනඟ ගොඩයි. අන්තිමේට මේකෙත් ඇවිදලා මෙන්න මේ ප්ලේස් එක හොයාගත්තා. කවුරුත්ම හිටියේ නෑ මේතන. ගොඩක් කට්ටිය හිටියේ නෑ. අපි 8 දෙනයි හිටියේ. හැමෝම බඩගින්නෙන් හිටපු නිසා අපු ගමන් කරේ කප් එක තමාටක් ගාලා. අනිත් කට්ටිය එනකොට ගොඩක් හවස් වුණා. ඉතින් හිතුව තරම් එහෙම අවුරුදු ගේම්ස් මම ප්ලේ කරන්න බැරුණා. නිකන් ගේම්ස් දෙක තුනක් කරා. මෙන්න පෙපිනේ චාන්. ඔතෙන්ට යන අතරතුරේදී මගේ ෆෝන් එක මගේ අතින් බිම වැටිලා හරියටම ගලක වැදුනා. ගලක වැදිලා ඔක්කොම ස්ක්‍රීන් එක බිඳුණා. ඔක්කොම අල්ලා හිතුවේ අනිවාර්යෙන් ෆෝන් එක ඉවරයි තමයි කියලා. එනට බලනකොට ටෙම්පර් ග්ලාස් එක විතරයි බිඳලා තිබුණේ වෙලාවට. රොටි හදලා මැද්දට මේ සීනි සම්බෝල ඕනේ මට හදන්න වෙලාවට ටයිම් අවන්නේ මේ හරප කියවේ දන්නේ හොඳ පටන් ගන්න ඔව් වැඩි පටන් ආයි මෙතන තෝරපු එක ආංගජ නම් පොඩ්ඩක් විසිකලා ගන්නයි ගන්න ගන්නේ ගන්න කියන්නේ කන්න කොහනේ මිනිසා දෙන්න ඔය මම බලන්න පාන් කෑල්ල බ්‍රෝ පාන් කෑල්ල නෙට් දෙන්න මන් දාලා එවන්න වඩේ එකයි ඔක්කොම මට වඩේ එකයි ආය කාටද ඔව්දී හෙවදායින් කෑම හරි ඔව් පුපුත්තේ ඒක මිරිකකුත් දැම්ම කාටද යවන්න කන්න අස්සිය කම්පයි පොඩි මාලිට කෝප්පියක් කම්පයි පොඩි මාලි වෙන එකක් ගහන්න කම්පයි ලෝ රොටි හදන්න ඇති පාව. ඉතින් ඔය විදිහට අපි ගොඩක් වෙලා මම හිතන්නේ පැයකට කිට්ටු වෙන්න වගේ කතා කර කර ඉඳලා අන්තිමේටම පොඩ්ඩක් පටන් ගත්තා මොකක් හරි ගේම් එකක් කරමු කියලා. හායි 1 2 3
ඔන්න ඔය විදිහට තමයි අපේ අවුරුද්ද අවුරුදු කියලා කිව්වට ඉතින් අවුරුදු ගේම්ස් උත් නෙමෙයි හැබැයි ඒ වුණාට. ඉතින් ඔයාලා අවුරුදු උත්සව වලට ගියාද? කොහොමද ඔයාලගේ අවුරුද්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් පරක් වුණත් ඔයගොල්ලන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.